අදත් පිළිගන්නවා මගේ channel එකේ තවත් සුපිරි වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක කරන්න යන්නේ මාස 4-5ක් විතර ගියාට පස්සේ දැන් මම මේ ඩ්‍රෝන් එක අරන් මාස 5ක් විතර වෙනවා. ඉතින් අපි අද බලමු මේ ඩ්‍රෝන් එක මාස 5කට පස්සේ වැඩ කරනවද නැද්ද? ඉතින් අද වීඩියෝ එකෙන් මේ හැම දෙයක්ම වලට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව දැන් යන් වීඩියෝ එකට. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ L900 Pro කියන ඩ්‍රෝන් එකට හම්බුණු ටූල් ටික. ඉතින් මම මේකේ ෆුල් රිවිව් එකක් කරලා තියෙනවා අන්බොක්සින් එක්කම. ඉතින් ඔයාලට මගේ channel එකට ගිහිල්ලා L900 Pro ඩ්‍රෝන් එකේ රිවිව් එක බලන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි බලමු මේ ඩ්‍රෝන් එක වැඩ කරනවද කියලා. දැන් මේ වෙනකොට ඉතින් ඉස්සලා අපි මේකේ ආම් ටික දිග අරගමු. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ලුක් එක. ඉතින් අපිට මෙයාලගෙන් ප්‍රොපලර්ස් හම්බුණා. ඉතින් දැන් මාස 5කට කලින් තමයි මම මේ ඩ්‍රෝන් එක ගත්තේ. අපි බලමු ඉස්සල්ලාම ප්‍රොපලර්ස් වලට මොනවාද වෙලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ තමයි ප්‍රොපලර්ස්. ඉතින් ඔයාලට පේනවා ඇති. ඔයාලට පේනවද දන්නේ මේ මේක එකක් තියෙනවා. මේක නම් හොඳයි. මේක හොඳයි. මේකත් පොඩ්ඩක් කැඩිලා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වැදිලා. එතකොට දෙකක් අපේ ඩැමේජ් වෙලා තියෙනවා ප්‍රොපලර්ස්. ඉතින් මේ දෙක අපි පැත්තෙන් තියාගමු. මේකත් ඔයාලට පේනවා ඇති ගොඩක්ම ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන හොඳ එක මේකත් ඩැමේජ් වෙලා. ඉතින් යාළුවනේ ඔයාලට මේකත් පේනවා ඇති. ඉතින් ඇත්තටම ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට ප්‍රොපලර්ස් 4 ඩැමේජ් දැන්ටමත්. ඉතින් මේකේ තව මේක නම් ලොකු ඩැමේජ් එකක් නෑ. හැබැයි මේක පොඩ්ඩක් නැමිලා වගේ තියෙනවා. ඒක ගන්න. ඒක චුට්ටක් හදලා අපිට පාවිච්චියට ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි ඒක අපිට ඉතුරු වෙනවා. ඉතින් මේකත් හොඳයි. මේක පොඩ්ඩක් මෙතන මේ වෙලා තියෙන වැදිච්ච පාරක් තියෙන එකත් අවුලක් නැහැ. මේ ප්‍රොපලර්ස් එකත් ලොකුවට අවුලක් නැහැ. අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ප්‍රොපලර්ස් 4ක් අපිට දැන්ට පාවිච්චි ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඉතින් අපිට පාවිච්චි ගන්න බැරි මට්ටමේ ප්‍රොපලර්ස් 4ක් තියෙනවා. ඉතින් මාස 4-5ක් යනකොට මං ගාව හොඳ ප්‍රොපලර්ස් 4කුයි හරියන්නේ නැති ප්‍රොපලර්ස් 4කුයි තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට ඒකෙන් පොඩි දලා අදහසක් ගත්ත හැකි කොහොමද මේකේ පාවිච්චි කියලා. හරි. ඉතින් අපි දැන් බලමු මේකේ ඉතින් ඔය ටික තමයි. ඒක අපි පැත්තකින් තියාගමු. අපි දැන් බලමු මේකේ ඩ්‍රෝන් එකේ කොහොමද performance කියලා. ඉතින් ඔයාලට පේනවා ඉතින් බැටරිය. ඉතින් මම මේකේ ෆුල් රිවිව් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ බලන්න. මිලිඇම්පියර් 2200ක බැටරියක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන විනාඩි 25ක් 30ක් ෆ්ලයි කරන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට අපි ඩ්‍රෝන් එකට සම්බන්ධ කරගෙන ඉතින් යාළුවනේ ඔයාලට පේන්න ඇති දැන්ටවත් මම ස්විච් එකක්වත් තිබුණේ නැහැ. බැටරි දැම්ම ගමන් තමයි මේ විදිහට ඔන් උනේ. ඉතින් ඕක තමයි දැන් මාස 5කට පස්සේ මගේ ඩ්‍රෝන් එක උන ඇත්තනම දුක හිතෙනම සිද්ධිය. ඉතින් අපි දැන් ඩ්‍රෝන් එකේ රිමෝට් එක ඔන් කරගමු. ඩ්‍රෝන් එකේ රිමෝට් එක ඇත්තටම මුකුත් කියන්න දෙයක් නැහැ. ඇත්තටම සුපිරි ඩ්‍රෝන් එකේ රිමෝට් එක න ඔයාලට පේනවා ඇති රිමෝට් එක තාම හොඳටම තියෙනවා. කියන්න ලොකු ගියක් කිසිම වරදක් නැහැ. සුපිරියටම ඩ්‍රෝන් එකේ රිමෝට් එක නම් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඩ්‍රෝන් එක ඔයාලට පේනවා ඇති දැන් තාමත් ලයිට් එක ඉන්ඩිකේට් වෙනවා. ඉතින් අපි මේකේ GPS ඔෆ් කරගමු ඉන්ඩ්‍රොයින් හින්දා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මේකේ ලයිට් ඉන්ඩිකේට් වෙන එක නැවතුණා. ඔයාලට පේනවා ඇති මේකේ යට ලයිට් 4ක් තාම හොඳ මට්ටමේ තියෙනවා. ඉතින් ඉස්සරහ ලයිට් එකත් හොඳයි. ඉතින් අපි දැන් මේක බලමු ඔන් වෙනවද කියලා. ඉතින් ඔයාලටම දැන් පේුණානේ මාස 5කට පස්සේ මගේ ඩ්‍රෝන් එක උනේ මේකයි. ඉතින් මං අද වීඩියෝ ගේන්න ලොකුම හේතුවක් තමයි මෙන්න මේකට හේතුව කියන්න. ඉතින් ඔයාලට දැන් මම මේ ඩ්‍රෝන් එක ඕෆ් කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඉතින් දැන් ඩ්‍රෝන් එක ඕෆ් කරලා තිබ්බත් රිමෝට් එකත් මම ඕෆ් කරනවා. රිමෝට් එකේ ඩ්‍රෝන් එකයි දෙකම ඕෆ් කරලා තිබ්බත් ඔයාලට ඔන්න ඔය වගේ සද්දයක් තමයි ඇහෙන්නේ. ඉතින් යාළුවනේ මේකට හේතුව උනේ මම මේක පොඩ්ඩක් ගැලෙව්වා. ඇත්තටම කියනවා නම් මේකේ බස්ටර්ස් මෝටර් තියෙන හින්දා චුට්ටක් සුද්ධ කරන්න මං ගැලෙව්වා. ගලවලා ගද්දි මගේ මේ අත්වැරදීමක් නිසා මේකේ එක බෑර් එකක් ගලවුණා. ඉතින්
ඒක හින්ද ඒක පාස්සන්ඩ මම පාස්ස තනියම පාස්සන්න ගිල්ලා අන්තිමේ කියන දෙන්න ඉතින් අන්තිමේ අනිත් තැනටත් ඊයම් වැදිලා ෂෝට්ටයක් වෙලා ඉතින් ඒකද මේක මද බෝඩ්ඩගේ හරි ප්‍රශ්ලස් මෝට දෙක හරි ලොකු ප්‍රශ්නයක් තියෙන මංහිතන විදිහට ඉතින් ඔහොම තම මංහිතන පිච්චිලා වගේ තියෙන්නේ ඉතින් ගොඩදාගන්න පුළුවන් වෙයි හැබැයි ලොකු ගානක් යයි කියලා හිතනවා ඉතින් බලමු තව ටික දවසක් යද්දි ඩොනෙක් සියන ලගාව මේවල අයිටම් වෙනවගේ කියන්නේ මේවල අස්සේ පාට් ගන්න පුළුවන් ගත්තර වස්සේ අපි මේක කොහොමරි රෙපයා කරන්න බලමු ඒක වීඩියගත් අනිවාරෙන් මං ඉස්සරහට ගන්න ඉති ඇතරම කියන් ලොකු වර්දන්න මේ ඩෝන ගන සුපිරි අයල්නවසය ප්‍රෝගෙන ඩෝන්න කොල්ල ගන්න බයිවෙන්ඩ එපා හැමෝම ගන්න අනිවාර්ම සුපිරිම ඩ්‍රෝන් එකක් තමා මෙන්න මේක ඉතින් ඇත්තරම සුපිරි බජට් එකටත් සෙට්ටන ජපස් ඩෝන්න එකත්තා මේක කොහම දලතින් වීඩිය ඉති මංහිතනවද වීඩියක හවාලට පැදගත් වෙන්න තිකලින් ඔයා ද්‍රෝණයක් ගත්තොත් ඒක කිසිම ප්‍රශ්නයක් නැත්තා හොඳට ලයි කරන්න පුළුවන්නම් ඒක කිසිම මුකුත් කරන්න එපයි ගැන ගලවන්න කරන්න යන්න එපා මොකක් හරි වෙලා ඒ කැඩුනොත් තින් ලොකු ප්‍රශ්නයක් ඇති එතන අපරාධවාලට ඒකේ මේක වෙනවා ඉතින් පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන් කොයි වෙලාවෙ මොනාවේදි කියලා දන්නේ නැහැ ඉතින් ඒ හින්දා ඔයාලා තියෙන ඩ්‍රෝන් එකත් ෆ්ලයි කරන්න ෆ්ලයි කරන්න පුළුවන් ඩ්‍රෝන් එකක් නම් අනිවාර්යයෙන් මේ ඩ්‍රෝන් එකට මුකුත් කරන්න එපා ඒක පාවිච්චි කරන්න උපරිම මේ කියන්නේ ඒකට මුකුත් කරන්න එපා කියන්නේ ගලවන්නවත් කැලි ගලවන්නවත් මුකුත් කරන්න එපා ඩ්‍රෝන් එකක මොකද ඩ්‍රෝන් එකේ අස්සේ තියෙන මොකක් හරි වැරයක් වල ගලවන්න ගිහින් මොන හරි වුණොත් ඒක හදන්න අමාරු E99 ඩ්‍රෝන් එකක් වගේ නම් රුපියල් 6500කට අරගෙන මොනාරි කරත් ඒක අයින් කළ දැම්මත් 6500 නේ ඉතින් ඔයාලා මේ වගේ 25000ක 20000ක 15000ක වගේ ඩ්‍රෝන් එකක් ගත්තොත් ඔයාලට ලොකු පාඩුවක් වෙන්න පුළුවන් ඒකින්ද අද වීඩියෝ හොඳයි කියලා හිතනවා අනිවාර්යයෙන්ම ලයික් කරන්න කමෙන්ට් කරන්න ඒ වගේම ඔයාලට තියෙන හැම ප්‍රශ්නයක්ම පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා එහෙනම් අදට වීඩියෝ එකකින් සමු ගන්නවා එහෙනම් ඔයාලා හැමෝටම good bye